හෙල්ලෝ කට්ටිය ඉතින් මේ සෙපලා ඉන්නේ ඉමානි ස්ටුඩියෝ වෙතින් කියන තවත් අලුත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඩ්‍රොප් සර්විස් කරලා කොහොමද මේකෙන් earn කරන්නේ කියලා. ඉතින් මේකේදී ඔයාලට කිසිම ස්කිල් එකක් කොමනා වෙන්නේ නැහැ. ඔයාගේ earn කරන සල්ලි බැංක් account එකටම ගන්න පුළුවන්. දැන් ගොඩක් අය ඩ්‍රොප් සර්විස් කිව්වම දන්නේ නැතුව ඇති. ඉතින් මේකේ ඩ්‍රොප් shipping කියලා තියෙනවා තව පැත්තක්. ඉතින් ඩ්‍රොප් shipping කිව්වම දන්නවා ඇති මේ දවස්වල පොඩ්ඩක් මේ කතා බහ වෙන දෙයක් තමයි මේ ඩ්‍රොප් shipping කියන්නේ. ඉතින් මේ දවස්වල නෙමෙයි ඒ කාලේ ඉඳන් 2010 15 ඉඳන්ම මේ ඩ්‍රොප් shipping කරනවා මිනිස්සු. ඩ්‍රොප් shipping කියන්නේත් හොඳ දෙයක්. ඉතින් ඩ්‍රොප් shipping වල භාණ්ඩ වලින් තමයි මේක මේ ඩ්‍රොප් shipping එක කරන්නේ. මේක සර්විස් එකක්. ඒ කියන්නේ අපි සර්විස් එකක් ලබා දීලා තමයි මේක කරන්නේ. කියන්නේ අපිට ස්කිල් එකක් වුමනා වෙන්නේ නැහැ. තව කෙනෙක්ගේ ස්කිල් එකක් තමයි අපි තව කෙනෙක්ට සෙල් කරන්නේ. ඒකේ අතරමැදින් තමයි අපි ගාණක් තියාගන්නේ. අන්න ඒකට තමයි මේ ඩ්‍රොප් සර්විස් කියන්නේ. ඉතින් මම දැන් කිව්ව එක ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ ඩ්‍රොප් සර්විස් කරන්නේ. සර්විස් එකක් කොහොම තව කෙනෙක් කරන් තව කෙනෙක්ට දෙන්නේ. අන්න ඒ වගේ දේවල් මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා channel එකත් එක set වෙන්න. ඉතින් අපි යමු කොහොමද drop service කරන්නේ කියලා බලන්න. ඉතින් මේ drop service කරන්න හොඳම platform එක තමයි Kwork කියන්නේ. ඉතින් අපි Kwork එකේ මුලින්ම රෙජිස්ටර් වෙලා ඉන්නවා. රෙජිස්ටර් වුණාට පස්සේ මේකේ account එක හදාගන්න පොඩි වැඩ කිහිපයක් තියෙනවා. ඉතින් අන්න ඒක කරලා අපි බලමු කොහොමද මේකේ drop service කරන්න කියලා. මම ඒක වීඩියෝ එක කරගෙන යනකොට කොහොමද ඔයාලට පැහැදිලි කරන්නම් තවදුරටත් මේ drop service එකේ වෙන්නේ මොනවද කියලා. ඉතින් අපි යම් මේ Kwork කියන site එකට රෙජිස්ටර් වෙලා බලන්න. ඉතින් මම මෙන්න මේ site එකට එන්න link එක පහළ description box එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් නැත්නම් Google එකට ඇවිල්ලා Kwork කියලා මෙන්න මෙතන search bar එකේ search එකක් දාගන්න. ඉතින් මම Kwork කියලා මෙන්න මෙතන search එකක් දාලා උඩින්ම තියෙන link එක click කරගන්නවා. ඉතින් මේ website එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් උඩ sign up කියලා තියෙනවා. ඉතින් sign up click කරලා buyer කියන එකට තමයි tick එක ගහලා තියෙන්නේ. ඒක seller කියන එකට දාලා username password එක දීලා ඔයාලට තියෙන මෙතන sign up වෙන්න. website එක ඇතුළට ආවට පස්සේ මෙන්න මෙතන email එක verification කරගන්න කියලා තියෙනවා. ඉතින් මම යනවා Gmail එකට. Gmail එකට ගියාට පස්සේ ඔයාලට පේනවා උඩම Kwork කියලා තියෙනවා. ඉතින් අන්න ඒක දීලා මෙන්න මෙතන යට තියෙන link එකෙන් මම ආයි website එකට reload වෙනවා. දුන්නාට පස්සේ ඔයාලට setting එකට ආයි එනවා. මෙතන general කියන එක නෙමෙයි profile කියන එකට ඇවිල්ලා ඔයාගේ නම ගහ ගන්න. ඊට පස්සේ profile picture එකක් දාන්න ඔයාගේ. ඉතින් මම ඒ ටික පෙන්නන්නේ නැහැ. මොකද මම ඒ ටික කරලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්න ඕන ඉඳ තමයි මේ account එක හදාගත්තේ. මම වෙන Gmail එකකින් log වෙලා ඔයාගේ නම දීලා ඊට පස්සේ අර profile picture එක එකතු කරලා ඔයා මේකේ මේ website එකේ මොනවද sell කරන්න යන්නේ කියලා ඔයාලට පුළුවන් මෙතන what do you do කියන එකට අන්න ඒ ටික ලබා දෙන්න. මම මෙතන website create කරනවා කියලා තමයි මෙතන type කරගත්තේ. ඊට පස්සේ ඔයා කරන දේ අදාළව description එකක් දාන්න කියනවා. ඉතින් මම ChatGPT එකට ගිහිල්ලා අර ඔයා උඩින් what do you do කියන එක ChatGPT එකට දීලා description in කියලා ගහුවේ ගමන් ඔයාලා description එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒක අදාළ විදිහට customize කරලා copy කරලා මෙන්න මෙතනට paste කරන්න. country එක ශ්‍රී ලංකා කියලා ඇහලා තිනවා. ඊට පස්සේ අට කොළ පාට බටන් එක තියෙනවා. එතෙන්ට save දෙන්න. save දුන්නාට පස්සේ phone number එක select කරන් තියෙනවා. ඉතින් මම මෙතන ශ්‍රී ලංකා දීලා මෙතන phone number මම ඔයාලට පෙන්නන්නේ නැහැ add කරන්න හින්දා මම කලින් කිව්වා වගේ account එක කලින් හදලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න ඕනේ තමයි මේ විදිහට මේ step ටික කරන්නේ. ඉතින් ඔයා ඒක phone number එක දුන්නාට පස්සේ ඔයාලට message එකක් නෙමෙයි call එකක් එයි. call එකේ code එකක් කියයි. ඒ code එක හරියට අහන් ඉඳලා මෙන්න මේ site එකේ code එක fill කරන්න තැනක් එයි. එතෙන්ට ඔයා code එක ඇතුළත් කරගන්න. ඊට පස්සේ ඔයා මේ account එක 100% හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් my works යටතේ තියෙනවා create a work කියලා. අන්න ඒ click කරගන්න තියෙන්නේ දැන්. දැන් මේකේ gig එකක් වගේ එකක් 5 එකේ gig එකක් දානවා වගේ මේ gig එකක් වගේ එකක් දාගන්න තියෙන්නේ. ඉතින් ඒකට title එකක් දෙන්න ඕන. ඉතින් අන්න ඒකට තමයි අපි දැන් යන්නේ වෙන site එකට. ඒකේ නම SEO Clark කියන site එකට තමයි අපි යන්නේ. ඉතින් දැන් අපිට Kwork කියන site එකට gig එක දැම්මට පස්සේ order එකක් ආව කියලා හිතන්නකෝ. දැන් අපි ඒ order එක යවන්න ඕන. ඉතින් SEO Clark එකේ ඉන්නවා තව website හදන අය. ඉතින් අන්නේ එක්කෙනෙක්ගේ website එක හදාගෙන ඒ කියන්නේ අදාළ information මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එක යනකොටම. අන්නේ information ටික මේ SEO Clark එකේ අදාළ අපි website එක හදන කෙනාට දීලා website එක හදාගෙන අරයට එයා විසින්ම යවනවා. ඉතින් ඒක අතරමැදි ගානක් විතර තමයි අපි තියාගන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම මේක ඉස්සරහට තව දුරටත් විස්තර කරලා ඔයාලට කියලා දෙන්නම්. website එක මේ website එකට sign in වෙන්න ඕන. email එකේ password එක ගහලා මෙන්න මෙතන sign up එක දුන්නා නම් හරි. sign up දීලා username email password එක ආයි password confirm කරන්න දී ඊට පස්සේ continue දුන්නාට පස්සේ මේකට ඔයා SEO Clark site එකට ඔයා නිකම්ම register වෙනවා. ඊට පස්සේ මම මෙතන website design කියලා මෙතන උඩ search bar එකේ search එකක් දාගන්නවා. search එක දාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට පේනවා website එක හදන්න
WordPress වලින් වෙබ්සයිට් එක හදන්න ඩොලර් 50ක් ගන්නවා. ඉතින් අපේ අරකේ දානවා දැන් අපි හදාගන්න ගිග් එකේ දානවා අපිට මේ වගේ වෙබ්සයිට් එකක් හදන්න ඩොලර් 80ක් යනවා. ඉතින් අපිට ඩොලර් 80ක් යනවනේ. දැන් අපි මේකට ඇවිල්ලා වෙබ්සයිට් එක හදාගන්න ඕන කියන අපේ ගිග් එක බයි කරගන්නවා. ඒ කියන්නේ අපිට ඩොලර් 80ක් එනවා. දැන් අපිට තියෙන්නේ ඒ වෙබ්සයිට් එක හදන්න. ඉතින් අපිට දන්නේ නැහැ නේ දැන් අපි ස්කිල් එක නැතුවනේ මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් අපි SEO ක්ලාක් සයිට් එකට එනවා. ඇවිල්ලා අපි අර අපිට ගිග් එකේ දීපු ইনফෝමේෂන් ටික මෙන්න මේ SEO ක්ලාක් සයිට් එකේ ඩොලර් 50ට හදන කෙනාට අපි දීලා මේ විදිහට දාලා සයිට් එක හදා ගන්නවා. ඊට පස්සේ එයා විසින්ම අරයට යවනවා. එයාගේ ඩීටේල් ටික අපි දෙනවනේ. මේ SEO ක්ලාක් එකේ ඉන්න කෙනාට අන්න එයා විසින්ම අරයට යවනවා සයිට් එක හදලා. ඉතින් ඒකෙදි අතරමැදි ගාණක් තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 80 ඩොලර් 50ක් මේ වුණාම ඩොලර් 30ක් අපිට තියාගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ඩ්‍රොප් සර්විස් කියන්නේ. අපි දැන් මුලින් මොනෝ කරන්න ගිග් එකක් දාගන්න එපේ. ගිග් එකක් දාගන්න අපිට ටයිටල් එකක් ඕනේ. ඉතින් මෙන්න මෙයාගේ අපි I will design a dynamic professional website on WordPress කියන එක අපි කොපි කරන් ගිහිල්ලා අපේ ගිග් එකේ ටයිටල් එකට දාගන්නවා. මම මෙන්න මෙතන මේ වගේ පේස්ට් කරගන්නවා. අදාළ ඒ ටික ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ කැටගරි එකට දාන්න තියෙන්නේ web and mobile design කියලා. දුන්නාට පස්සේ type of services ඊට පස්සේ website design full website design කියලා දෙන්න තියෙන්නේ උඩ ටික් එක. ඉතින් ඔයාලට website design නෙමෙයි logo design, graphic design මේ වගේ දේවල් ඔයාලට මේකේ top service එකක් විදිහට sell කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ aspect of service කියන එක new design එකට ටික් එක දාලා uniqueness කියන එකට අපි original කියලා එක දෙන්න ඕන. ඊට පස්සේ මේ වෙබ්සයිට් එක හදන්නේ කොහොමද කියලා අහනවා ඩිසයින් ටූල් එකක් විදියට WordPress දෙනවා. මෙතන Adobe Illustrator දෙනවා. Blogger කියන එක දෙනවා. ඊට පස්සේ දැන් අපි මෙතෙන්ට picture එකක් add කරගන්න ඕන. add cover picture කියලා පේනවා. ඉතින් අපි ඒකට හදාගත්ත වෙබ්සයිට් එක මොන වගේද කියලා ඒක අපි Google එකට ගිහිල්ලා picture එකක් select කරගන්නවා මේ වගේ. අන්න ඒක අපි එතෙන්ට දාගන්නවා. අර cover image කියන එකට අපි හොයාගත්ත picture එක මෙතෙන්ට දාගන්නවා. ඔයාලට පේන විදිහේ picture එක එතෙන්ට upload වෙනවා. ඊට පස්සේ මෙතන යටින් අපි next එක දෙනවා. next දුන්නාට පස්සේ මෙතන description එකක් කියලා යනවා. ඉතින් description එකට ආයි විදියට ChatGPT එකට ගිහිල්ලා මේ වගේ description එකක් ඔයාලට හදාගන්න තියෙනවා. මම මෙන්න මේ වගේ දෙයක් කරන්න. ඒ කියන්නේ අර උඩ දුන්නන title එකක් මම මේ වගේ WordPress website හදනවා කියලා. ඉතින් ChatGPT එකට දීලා ඔයාලට තියෙන description එකක් හදාගන්න. ඊට පස්සේ එයා ලස්සන මේ වගේ description එකක් දෙනවා. ඔයාලට පුළුවන් ඒක මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ මෙතන order requirements. ඉතින් මේක order requirements වලට දෙන්න ඕනේ. අරයාගේ website URL එක, target countries, company name, your business Gmail අන්න ඒ වගේ දේවල් ටිකක් මෙන්න මෙතන order requirements විදිහට ඔයා අනිවාර්යෙන් දෙන්න ඕන. your ideas කියලා ඊට පස්සේ මම මෙතන යටින් ගහ ගන්නවා. අන්නේ මේ ටිකම ඔයා අනිවාර්යෙන් දෙන්න ඕන. contact number ඒ වගේ දේවල් ඔයාගේ business එකක් තියෙනවා නම් ඒ වගේ දෙයක් අන්න ඒ වගේ දේවල් අනිවාර්යෙන් දෙන්න ඕන. මොකද මේක website හදන්නේ නිකන් ආවට ගියාට website හදන්නේ නැහැ. website එකක් හදන්නේ business එකකට. මොකක් හරි business එකකට තමයි website එකක් හදන්නේ. ඉතින් බිස්නස් එකේ නම අන්නේ වගේ දේවල් දෙන්න ඕන අර වෙබ්සයිට් එක හදන කෙනාට. දැන් මෙතන කේවර්ක් එකේ අපේ ගිග් එක බයි කරන කෙනා ඉන්නවනේ. දැන් එයා දන්නේ නැහැ අපි නෙමෙයි හදන්නේ කියලා. අරයා කියන්නේ SEO ක්ලාක් එකේ සයිට් එකේ ඉන්න කෙනා තමයි මේක හදන්නේ. ඉතින් එයාට දැන් මේක හදන්න විස්තර තියෙන්නේ වේ. අරයා අපිට මේ ගිග් එකට දාන මෙන්න මේ වගේ දේවල් තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන්න ඕන. ඉතින් අපි ඒ දේවල් අරයාට දෙනවා. කියන්නේ SEO ක්ලාක් එකේ වෙබ්සයිට් එක හදන කෙනාට අපි දෙනවා. එයා වෙබ්සයිට් එක හදලා අදාර විස්තර ටිකට අරයට යවනවා. එච්චරයි වෙන්නේ. තව ටික කරට ආවට පස්සේ ඔයාලට පේනවා මේක කොටස් තුනකට තියෙනවා. ඒ කියන්නේ මේකේ පැකේජ් එකක් විදිහට පැකේජ් තුනකට ඒ කියන්නේ බේසික්, ඉන්ටර්මීඩියට් අන්න ඒ වගේ ඔයාලට පැකේජස් බලා ගන්න පුළුවන්. පැකේජ් තුනක් ඔයාලට ප්‍රයිස් රේන්ජ් වලින් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන තාම අලුත් නිසා බේසික් පැකේජ් එක විතරයි හදාගන්නේ. ඉතින් ඔයාලත් අලුත් නිසා බේසික් පැකේජ් එක විතරක් හදාගන්න. මේකට වර තීනේවර ටික ටික දාගෙන යනවා මේ වගේ පැකේජ් එකේ. ඔක්කොම ටික දාන්න එපා. ඔයා දන්නේ නැතුව ඔයා දන්න ටික විතරක් අදාළ දේවල් ටික විතරක් ඔයා ටික් එක දාගන්න. number of pages එකට මම 200ක් කියලා දුන්නා. 200ක් නෙමෙයි මම අන්තිමට දාගන්නවා 10ක් කියලා. 200ක් බෑ බේසික් පැකේජ් එකේ දාගන්න. price range එකක් අහනවා. ඒ කියන්නේ site එක හදන්න කීයක් ගන්නවද කියලා අහනවා. මම ඒ ටික දෙනවා. delivery days අහනවා. අරයා දැන් අපි යනවා SEO ක්ලාක් එකේ ඉන්න එක්කෙනා බලනවා දැන් දවස් කීයක්ද එයාට මේ site එක හදන්න යන්නේ කියලා. දවස් 3ක් නම් අපි දවස් දෙකක්වත් වැඩි කරලා අපි දවස් 5ක් කියලා දෙන්න ඕන. එයා දවසින් හදනවා නම් අපි දවස් 3ක් කියලා දෙන්න ඕන. price range එක මම මෙතන ඩොලර් 64ක් දාගන්නවා. ඊට පස්සේ මෙතන extra option තියෙනවා. ඉතින් මම extra option එක දැම්ම පෙන්නන්නේ අන්තිමට මම ඔයාලට පෙන්නන්නම්. extra option එකක් ඔයාලට දාගද ඒ කියන්නේ අමතරව ටක් ගාලා මේක quick delivery එකක් තියෙනවා. දවස් 5කට කලින් එයාට ඉක්මනට website එක හදා ගන්න ඕන.
දවස් 2කින් වගේ. ඉතින් අන්න ඒකට ආඩ පුළුවන් එක්ස්ට්‍රා ඔප්ෂන් එකක් විදියට මේ වගේ දෙයක් ගාලා හදලා දෙනවා දවස් 2කින්. මේ හැබැයි මට මෙච්චර ගාණක් ඕන. අන්න ඒක තමයි එක්ස්ට්‍රා ඔප්ෂන් කියන්නේ. ඉතින් ඒක ඕන නෑ. ඔයාලට කැමති නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයා කරපු දේවල් වල සාම්පල් 5ක් දාගන්න කියනවා. ඉතින් මේ සාම්පල් 5 අනිවාර්යෙන් දාගන්න ඕන නැත්නම් ඔයාලට ඉතිරි ස්ටෙප් ටිකට යන්න වෙන්නේ නැහැ. මම කරගන්නේ Google එකට යනවා. ගිහිල්ලා දාලා අර වෙබ්සයිට් එකකින් ඔයා හදපු වෙබ්සයිට් නෙමෙයි දාන්න ඕන මෙතන. කියන්නේ වෙබ්සයිට් හදපු පික්චර්ස්. ඒ කියන්නේ ඉන්ටර්ෆේසස් වගේ දේවල් තමයි මෙතෙන් අප්ලෝඩ් කරගන්න ඕන. ලස්සනට හදනවාද මොන වගේ විදිහට හදන්නේ කියලා තමයි එයාට එතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක පික්චර් එකේ සයිස් එක 30kb වලට අඩු වෙන්න ඕන. ඉතින් මම කරන්නේ අර Google එකට ගිහිල්ලා පික්චර් එක සිලෙක්ට් කරගන්න. හොඳ ක්ලියර් පික්චර් එක සිලෙක්ට් කරා. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. ඒ ස්ක්‍රීන්ෂොට් එක ගහලා මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නවා. ඒක කස්ටමයිස් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. නැත්නම් ඔයාලට 30kb වලට අඩු පික්චර් එකක් කොහෙන්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ frequently asked question කියලා දෙනවා. ඉතින් මම හිතන WhatsApp number එක දෙනවා. මේ වගේ ඔයාලට පුළුවන් WhatsApp number එක දාලා මෙතන save කරගන්න. යම් කිසි දෙයක් හදා ගන්න ඕන නම් යට තියෙන edit කියලා ලකුණක්. අන්න ඒ edit කියන එකට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනදී my works කියන එක ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් my waiting approval කියලා. මේක approve වෙන්න ඕන. approve වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ කොළ පාටින් active කියලා. ඉතින් මගේ ඒක තාම active වෙලා නැහැ. ඉතින් මෙතන තාම views බිඳුවයි. මොකද approval වෙලා නැහැ. views බිඳුවයි sold ඒ කියන්නේ ඒක buy කරලා නැහැ කවුරුත්. earning බිඳුවයි. active වුණාට පස්සේ ඔයාලට viewers ලා ගන්න බලා ගන්න පුළුවන් මේක sold කරගත්තේ කවුද? අන්න ඒ වගේ දේවල් වලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන ඩොලර් මාක් එකේ ක්ලික් කරලා මෙතන earning වලට යමු. කොහොමද මේක withdraw කරගන්නේ කියලා. withdraw funds ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් credit debit card එකට select කරන්න නැත්නම් web money address එකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම නම් කියන bank transfer ගන්න එක හොඳයි. ගොඩක් අය ඉල්ලන්නේ bank transfer කොහොමද එකක් කරගන්නේ කියලා. ඉතින් මේ drop service අනිවාර්යෙන් withdrawal ලබා දෙනවා. ඔයාලට 100%ක් sure. මොකද මේක ඒ කාලේ ඉඳන් මිනිස්සු කරගෙන එන එක. මම ඔයාලට ආයි කියලා දෙන්නම් මේ drop service කියන්නේ ගැනුම් කණුවෙක් සහ විකුණුම් කරුවෙක් එකට මුණ ගැස්සලා ඒක අතරමැදින් කමිෂන් එකක් තියාගන්න එක තමයි අපි කරන්නේ. ඉතින් ඒකට තමයි මේ drop service කියන්නේ. ඉතින් drop shipping උත් එහෙමයි. ඉතින් මම drop shipping වල වීඩියෝ එකක් ගේන්නද කියලා ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මොකද මම මේ වගේ earning videos දිගටම upload කරනවා. ඉතින් එහෙනම් ඊළඟ e-money වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම goodbye.